මරණාතා සමිඳානන් වහන්සේ වැඩි මැනව. ශිදු පාලුතුමන් විසින් කොරින්තිවරුන්ට ලියන ලද හසුනේ පළවෙනි ලිපි 10 වෙනි පරිච්ඡේදයේ වගන්ති 22 මෙසේ සඳහන් වෙනවා. යමෙක් සමිඳානන් වහන්සේට ප්‍රේම නොකරන්නේ නම් ඔහු සාපලද්දෙක් වේවා. මරණාතා සමිඳානන් වහන්සේ වැඩි මැනව. ආදරණීය සහෝදර සහෝදරියනි, මරණාත කියන මේ ඇරමයික් වචන කීපය තුල සඳහන් වන මේ තේරුම මුලින්ම ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු 2000කට පමණ ඉස්සර වෙලා මේ ලෝකයට පැමිණීම ගැන ඉඟි කරනවා. ක්‍රිස්තුස් වහන්සේ පැමිණි ඔබ මාව ගලව ගන්නට, ඒ වගේම ශුදු පියාණන් වහන්සේ පිළිබඳව අපට උගන්වන්නට සහ සියලුම දිවැසිවැකි ඒ වගේම ව්‍යවස්ථාවලිය සම්පූර්ණ කරන්නට. ඒ වගේම ඔබ මම යාක්ෂා කරද්දී පුද්ගලිකව දෙදෙනෙක් තිදෙනෙක් උන්වහන්සේගේ නාමයෙන් පවුලක් තුල සංඝයක් විදිහට මේසමක් විදිහට යාක්ෂා කරද්දී ජේසුස් වහන්සේ ආත්මානුභාවයෙන් අප අතරට වැඩම කරනවා. අපගේ හදවත්වලට උන්වහන්සේ නිරන්තරයෙන්ම වැඩම කරනවා. ඒක උන්වහන්සේගේ තව එක් ආකාරයක වැඩම කිරීමක්. ඒ වගේම අපි අපගේ ගැලවීමේ පරිපූර්ණත්වයේ සිද්ධ වන ජේසුස් වහන්සේගේ මහිමාන්විත දෙවන පැමිණීම තුළ ඒ ස්වාමීන් වහන්සේගේ අවසානයේ මේ මෙලොවට පැමිණීම සිද්ධ වෙනවා. එතනදී අපගේ ගැලවීමේ පරිපූර්ණත්වය සිද්ධ වෙනවා. ශාරීරික උත්ථානය, ඒ වගේම අවසාන විනිශ්චය යන කරුණු සිදුන බව අපි අදහනවා. සහ අපි ඒක විශ්වාස කරනවා. ඒක ඇත්තක්. එතකොට ආදරණීය සහෝදර සහෝදරියනි, ජේසුස් වහන්සේගේ ඉතිහාසයේ පැමිණීම සහ අද මේ මොහොතේදී උන්වහන්සේ අපගේ ජීවිතවලට පැමිණීම, හදවතට පැමිණීම, ඒ වගේම ජේසුස් වහන්සේගේ දෙවන ඒ මහිමාන්විත පැමිණීම ඉඟි කරන පදයක් තමයි මේ මරණාතා කියන අරමයික් පදයෙන් අපි ඉගෙන ගන්නේ, දැනගන්න. සහ මේක මුල් කිතුණු සභාවේ තිබුණු කුඩාම සහ ඒ වගේම වඩාත් ප්‍රචලිත යාක්ෂාව. සමිඳුනි වැඩි මැනව. සමිඳානන් වහන්සේ වැඩි මැනව. Our Lord come. මුල් කිතුණු සභාවන් තුළ තිබුණු ගොඩාක් ප්‍රචලිත, ඒ වගේම කෙටි, ඉතා බලගතු යෙදුමක් තමයි මේ මරණාතා කියලා කියන්නේ. ඉතින් මේ අපගේ YouTube නාලිකාව තුළින් අපි ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ මනාලිය ලෙස එළිදරව් ග්‍රන්ථයේ සඳහන් වෙන ශුද්ධ මනාලියට අයිති ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ අවයව ලෙස ජේසුට අයිති සුදු සභාවේ සමාජිකවන් විදියට අපි ජේසුස් වහන්සේ කීප විදියට ජීවත් වන්නට උපකාරයක් මේ YouTube නාලිකාවෙන් ලැබේවායි කියලා අපි අපේක්ෂා කරනවා. ඉතින් අපි ඔබ සියලු දෙනා වෙනුවෙන් යාක්ෂා කරන අපි ක්‍රිස්තුස් වහන්සේ වදාළ ලෙස උන්වහන්සේගේ ශුද්ධ මනාලිය ලෙස අපි ස්වාමීන් වහන්සේ එනතුරු උන්වහන්සේගේ දේව රාජ්‍ය පතල කිරීමේ, ප්‍රචාරය කිරීමේ ඒ ස්වාමීන් වහන්සේගේ ආරාධනාවට කැඳවීමට මෙම නාලිකාව උදව්වක්, උපකාරයක් වේවායි අපි ප්‍රාර්ථනා කරන වෙනුවෙන් අපි යාක්ෂා කරනවා.